අද අපි කතා කරන්න යන්නේ නාට්‍ය ඉතිහාසයේ හරිම වැදගත් වගේම රසවත් පරිච්ඡේදයක් ගැන. ඒ තමයි මධ්‍යකාලීන ජනවන්දනා නාට්‍ය. මධ්‍යකාලීන යුගයේ තිබුණු ජනවන්දනා නාට්‍ය. පාඩමට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්. ඔයාලා දැකලා තියෙනව නේද? අපේ ශ්‍රී ලංකාවේ පන්සල්වල ඔය ධර්මදේශනා ඇසුරෙන් බණමඩුවේ විවිධ පූජා කර්ම රඟ දක්වනවා. අන්න ඒ වගේම දෙයක් මීට අවුරුදු 100 ගානකට කලින් ඔය යුරෝපයේ එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය වගේ රටවලත් සිද්ධ වුණා. ඔය මේ කතෝලික දෙව්මැදුරු වල පාස්කු මංගල්‍ය, නත්තල් මංගල්‍ය වගේ උත්සව දවස්වලට ප්‍රධාන දේව මෙහෙයන් අතරතුර ඔය පුංචි නාට්‍යමය අවස්ථා රඟ දැක්වුවා. අන්න ඒකට තමයි අපි මේ ජනවන්දනා නාට්‍ය කියලා කියන්නේ. කොහොමද මේක පටන් ගත්තේ? ඇයි පල්ලිය ඇතුළට නාට්‍ය ආවේ? අපි අද ඒ ගැන සවිස්තරාත්මකව බලමු. මුලින්ම අපි බලමු මේකට හේතු වුණු පසුබිම. ඇත්තටම මේ යුරෝපයේ ක්‍රිස්තු වර්ෂ 3 ඉඳන් 10 වෙනි සියවස විතර වෙනකන් තිබුණේ මේ නාට්‍ය කලාවේ ඉතාමත් අඳුරු යුගයක්. මොකද ඔය ග්‍රීක යුගයෙන් පස්සේ ආපු රෝම යුගය, රෝම අධිරාජ්‍ය, මේ රෝම අධිරාජ්‍යයේ අගභාගය වෙනකොට තිබුණු මේ නාට්‍ය හරිම සදාචාර විරෝධී. හරි අසභ්‍ය සදාචාරයට පටහැනි දේවල් තමයි නාට්‍යවල තිබුණේ. ඒ නිසා ඔය ක්‍රිස්තු වර්ෂ 198 දී විතර ටර්ටූලියන් කියන සභා පීතෘවරයා පියතුමා ප්‍රකාශ කළා රෝම නාට්‍ය කලාව සදාචාරයට විරුද්ධයි කියලා. ජනතාව අතර මතයක් එයා ගොඩ නැගුවා. ඊට පස්සේ ඔය ක්‍රිස්තු වර්ෂ 311 දී විතර කතෝලික දහම බොහොම බැතියෙන් වැළඳගත්තු කොන්ස්ටන්ටීන්, එහෙම නැත්නම් කොන්ස්ටන්ටයින් කියන අධිරාජ්‍යයා කෙලින්ම නියෝග කරා රෝම නාට්‍ය තහනම් කරන්න කියලා. මෙන්න මේ නිසා සීවස් ගණනාවක් යුරෝපයේ විධිමත් නාට්‍ය කලාවක් තිබුණේ නැහැ. හැබැයි මේ මොන දේ සිද්ධ වුණත් මිනිස්සුන්ගේ කලාකාමීත්වය නවත්තන්න බෑනේ. දැන් ඒකට ඕනතරම් උදාහරණ තියෙනවා. ලංකාවෙත් මේ ගම් වතුර කාලෙත් මිනිස්සු කලා නිර්මාණ බිහි කරා. අරගල කාලේ, අර දේශපාලන පෙරලි කරන කාලේ, මේ අඳුරු යුගය ඇතුළෙත් ගැමි ජනතාව අතරේ ඇදහිලි, චාරිත්‍ර වාරිත්‍ර, පෙරහැරවල් වගේ පූජා කර්ම මේ දේවල් තිබුණා. ඒ නිසා මේ නාට්‍ය කලාවේ බීජ, එහෙම නැත්නම් අංකුර දිගටම මිනිස්සු අතර පැවතුණා. නාට්‍ය කලාව තහනම් කරා කියලා මිනිස්සුන්ගේ හිතට අගුළු දාන්න බැහැනේ. මිනිස්සුන්ගේ හිතවල, මිනිස්සුන්ගේ චින්තනය තුළ මේ නාට්‍ය කලාව දිගටම තිබුණා. ඉතින් දැන් ඔයාලට ප්‍රශ්නයක් එයි. මේ තහනම් කරපු නාට්‍ය පල්ලියට ඇයි ආවේ? ඇයි ආපහු පල්ලිය මේ නාට්‍ය පටන් ගත්තේ කියලා. ඒකට ප්‍රධාන හේතුවක් තිබුණා. අර ටර්ටූලියන් පියතුමත් විරුද්ධ වුණානේ මේකට. ඊට පස්සේනේ කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යය මේක තහනම් කරේ. ඉතින් මේ පල්ලිය මැදිහත් වෙලා මේක පල්ලියෙන් හටගෙන මේක තහනම් වෙලා ඒ පල්ලියම පටන් ගත්තේ. ඒ කාලේ කතෝලික දෙව්මැදුරු වල දේව මෙහෙයන් තිබුණේ ලතින් භාෂාවෙන්. හැබැයි සාමාන්‍ය ජනතාවට මේ ලතින් භාෂාව තේරෙන්නේ නැහැ. ඉතින් මේ දෙන පණිවිඩය මිනිස්සුන්ට තේරෙන විදිහට දෙන්න නම් ඒක S2ට පේන විදිහට රඟ දක්වන්නවත් වෙනවා කියලා මේ පූජකවරු තීරණය කරා. ඉතින් මේ ලතින් භාෂාවෙන් තියෙන එක මේගොල්ලෝ රඟ දක්වන්න ගිහින් තමයි මේ පල්ලියට මේ නාට්‍ය ආවේ. මුලින්ම මේ පූජා විදි ඇතුලේ තිබුණු පුංචි ඔය නාට්‍යමය ලක්ෂණ ටික ලොකු නාට්‍ය බවට පත් වුණා. කියන්නේ මුලින්ම මේ කතන්දර ඇතුලේ තිබ්බ පුංචි ඒ කතෝලික කතා, ඒ ධර්ම කරුණු ඇතුලේ තිබිච්ච පුංචි කොටස් තමයි මුලින්ම නිකන් අර පොඩි මිනිත්තුවේ දෙකේ කොටස් තමයි රඟ දැක්ුවේ. නමුත් පස්සේ මේක තින් කාලය ගත වෙන්න මේක ලොකු නාට්‍ය බවට, එහෙම නැත්නම් ওই විනාඩි 10 15 20 පැයේ නාට්‍ය බවට මේවාපත් වුණා. ඉතින් මෙහෙම උපත ලැබපු මේ ජනවන්දනා නාට්‍ය මේවල කතා තේමා අනුව ප්‍රධාන කොටස් 3කට බෙදන්න පුළුවන්. ඒ තමයි මිස්ටරි, මිරැකල් සහ මොරැලිටි. මිස්ටරි, මිරැකල්,
මොරැලිටි. අපි දැන් බලමු මිස්ටරි නාට්‍ය. මෙතනදී මිස්ටරි කියන වචනයෙන් අදහස් කරන්නේ බයිබලයේ එන ඔය දිව්‍යමය අභිරහස් කියන එක. දිව්‍යමය අභිරහස්. මේවා සම්පූර්ණයෙන්ම බයිබලයේ එන කතාපුවත් පදනම් කරගෙන නිර්මාණය වුණා. මේවල අරමුණ වුණේ සාමාන්‍ය ජනතාවට බයිබලය කියවන්න බැරි නිසා ඔය ලෝකය මැවීමේ ඉඳලා අවස්ථාන විනිශ්චය දක්වා දැන් කතෝලික කෙනෙක් කතෝලික ආගම අදහන කෙනෙක් මේක බලනවා නම් කතෝලික දර්ශනය අදහන කෙනෙක් ඉන්නවා නම් මේ මම කියන දේවල් වැඩි වශයෙන් තේරෙනවා. ඉතින් මේ ලෝකයේ මැවීමේ ඉඳන් අවසාන විනිශ්චය දක්වා කතාව රංගනයෙන් පෙන්වීම තමයි මේ මිස්ටරි නාට්‍යවලදී සිද්ධ වුණේ. ජේසුස් වහන්සේගේ බලමහිමේ මේ වගේ දේවල්. උදාහරණ විදිහට ආදම් සහ ඒවගේ කතාව. ඊට පස්සේ කායින් සහ ආබෙල් කතාව. ඔය සහෝදරයෝ දෙන්නෙක්ගේ ගැටුමක් තියෙන කතාවක්. ඊට පස්සේ නෝවාගේ නැව තැනීම අර මහා ජල ගැල්මක් ඇවිල්ලා ලෝකය බේරගන්න නෝවා නැවක් හදලා ඒකට සත්තුන්ව පටවලා හොම අර කතන්දරයක් තියෙන්නේ. ඊට පස්සේ ඒබ්‍රහම් සහ ඊසාක්ගේ කතාව. එතකොට ඔය අර එක්තරා පියෙක් පුතාව පූජා කිරීමට සැරසීම වගේ දේවල්. ඊට පස්සේ ජේසුතුමාගේ උත්පත්තිය සහ කුරුසේ යන ගැසීම අවසානයේ මෙන්න මේ වගේ දේවල්. අපි බලමු මිරකල් නාට්‍ය කියලා කියන්නේ මොකක්ද කියලා. මිරකල් නාට්‍ය කියලා නම ඇහෙනකොට දැන් මිරකල් කියන නම ඇහෙනකොටම අපිට නිකන් ප්‍රාතිහාර්යාත්මක බවක් මේකෙන් හැඟවෙනවා. මේ නාට්‍ය බයිබලයෙන් එහාට ගිහින් ඔය දැන් අර මිස්ටරි නාට්‍යවල තිබුණේ ජේසුස් වහන්සේ සම්බන්ධ කතා. එතකොට මේ මිරකල් වලට එනකොට එන්නේ ඔය බයිබලයෙන් එහාට ගිහිල්ලා ක්‍රිස්තියානි සාන්තුවරයන්ගේ ජීවිත කතා සහ ඒගොල්ලෝ කරපු එය හාස්කම් ප්‍රාතිහාර්යාත්මක දේවල් පදනම් කරගෙන තමයි ඒවා විශේෂ කරගෙන තමයි මේ මිරකල් නාට්‍ය බිහි වුනේ. විශේෂත්වය තමයි ඔය කන්නේ මරියතුමිය සහ ශුද්ධ වූ සාන්තුවරයන් සාමාන්‍ය මිනිස්සුන්ගේ දුක් ගැටලු වලට මැදිහත් වෙලා ඒගොල්ලොන්ව බේරගන්න ආකාරය මේ නාට්‍යවල වැඩි හරියක් පෙන්නනවා. උදාහරණ විදිහට ගත්තොත් එහෙම ඔය සාන්ත නිකලස් නාට්‍ය. ඒ කියන්නේ නත්තල් සීයාගේ චරිතයට ඔය පාදක වුණ සාන්ත නිකලස්තුමා අසරණ දරුවන්ට උදව් කරපු හාස්කම් ගැන තමයි මේකෙදි කියවෙන්නේ. ආයෙ තියෙනවා ශාන්ත කැතරින්ගේ නාට්‍ය. මේක එංගලන්තයේ රඟ දක්වපු පැරණිතම මිරකල් නාට්‍යයක් විදිහට සැලකනවා. ඊට පස්සේ ඔය ශාන්ත ජෝර්ජ් සහ මකරා වගේ නාට්‍ය, ඔය මකරෙක්ගෙන් නාට්‍යයක් බේරගන්න වගේ තියෙන බේරගන්න යන වීර කතාවක්, වීර ක්‍රියාවක් ගැන මේකේ තියෙන්නේ. ඒකම තමයි මිරකල් නාට්‍ය ගැන අපිට කතා කරන්න තියෙන්නේ. අපිට පස්සේ යනවා මොරැලිටි නාට්‍යවලට. එතකොට මොරැලිටි කියලා කියන්නේ සදාචාර නාට්‍ය. මේවට සදාචාර එහෙම නැත්නම් සදූපදේශ නාට්‍ය කියලා මේවට කියනවා. මේවා අනිත් දෙකට වඩා ගොඩක් වෙනස්. මෙතනදී ඉන්නේ බයිබලයේ චරිත නෙමෙයි. රූපකමය චරිත. ඒ කියන්නේ ප්‍රබන්ධ චරිත. ඒ කියන්නේ දැන් හිතන්න මරණයේ චරිතයක් විදිහට කියනවා. කෑදරකම චරිතයක් විදිහට කියනවා. හෘද සාක්ෂියේ චරිතයක් විදිහට කියනවා. පව පින් වගේ අදහස් තමයි චරිත විදිහට වේදිකාවට එන්නේ. මේවල තේමාවන් ගත්තොත් එහෙම ඔය මේ මිනිසා උපතේ සිට මරණය දක්වා කරන ඔය ජීවන අරගලයේ ඇතුලේ තියෙන එක එක සිදුවීම්. ඒ වගේ දේවල් මේ සදූපදේශ නාට්‍ය එහෙම නැත්නම් මොරැලිටි නාට්‍ය වල තිබුණා. ප්‍රධානතම උදාහරණ විදිහට අපි ගත්තොත් එහෙම එවරිමෑන් නාට්‍ය අපිට ගන්න පුළුවන්. එවරිමෑන් නාට්‍ය සකල ජන කියලා ලංකාව ඇතුළේ නිර්මාණය වුණා. මේ නාට්‍යයේදී මරණය ඇවිල්ලා සකල ජනට පණිවිඩයක් දෙනවා. එහෙම නැත්නම් එවරිමෑන්ට පණිවිඩයක් දෙනවා. මනුෂ්‍ය වර්ගයාට පණිවිඩයක් දෙනවා. දැන් යන්න කාලය හරි කියලා. දැන් යන්න කාලේ හරි කියලා. සකල ජන තමන්ගේ යාළුවෝ, නෑදෑයෝ සහ එයාගේ දීපල වස්තුව ළඟට ගිහිල්ලා අඬනවා. එයත් එක්ක එන්න කියලා. හැබැයි කවුරුත් එන්නේ නැහැ. අන්තිමට එයත් එක්ක සොහොනට යන්නේ, එයාගේ මරණයට දක්වා එයත් එක්ක යන්නේ මෙයා ජීවත් වෙද්දි කරපු යහපත් ක්‍රියාවන් පමණයි. තවත් උදාහරණයක් ගත්තොත් අපි මේ මොරැලිටි නාට්‍ය වලට එහෙම නැත්නම් සදූපදේශ නාට්‍ය වලට මෑන් කයින්ඩ් එහෙම නැත්නම් මනුෂ්‍ය වර්ගයා කියන නාට්‍ය ගන්න පුළුවන්. ඔයකෙදි ඔය
මිනිසාව පාපයට පොළඹවන යක්ෂයන් සහ එයින් බේරගන්න දේවදූතයන් අතර සටනක් මේකේ පෙන්නනවා. ඉතින් අපි දැන් මිස්ටරි ගැන කතා කරා. මිස්ටරි වල තියෙන්නේ ජේසුස් වහන්සේගේ ජීවිතය සම්බන්ධව එතුමාගේ ජීවිත කතාවේ තියෙන විවිධාකාර සිදුවීම් උපතේ සිට මරණය දක්වා. ඊට පස්සේ මිරකල් නාට්‍යවල තියෙන්නේ කතෝලික ආගමේ නැත්නම් ක්‍රිස්තියානි ආගමේ සාන්තුවරයන්ගේ ප්‍රාතිහාර්යාත්මක දේවල්. මොරැලිටි වල තියෙන්නේ ජීවන උපදෙස්. ඉතින් ඔය තමයි ඔය නාට්‍ය ප්‍රභේද වලට තේමා වුනේ. ඊළඟට අපි කතා කරන්නේ මේ නාට්‍ය කොතනද පෙන්නුවේ? පල්ලිය ඇතුලේ ඉඳන් එළියට එනකම් වේදිකාව වෙනස් වුණු විදිය හරිම අපූර්වයි. පල්ලිය ඇතුලේනේ මුලින්ම මේවා පෙන්නුවේ. පස්සේ පල්ලියෙන් පිටතටත් මේවා ආවා. හරි ඒවට හේතු සාධක අපි කතා කරමු. පල්ලිය ඇතුළ ගැන අපි කතා කරොත් මේවා පෙන්නපු තැන වේදිකාව ගැන පල්ලිය ඇතුලේ බහුවේදිකා ක්‍රමය මේගොල්ලෝ පාවිච්චි කරා. හරි. ඒ කියන්නේ පූජාසනය ළඟ ප්‍රධාන සිදුවීම කරා. ඔය පල්ලියේ තියෙන කණු, කොරිඩෝර් වගේ තැනුත් මේගොල්ලෝ පාවිච්චි කරා. මේ වගේ මේගොල්ලෝ මේ පල්ලියේ ඇතුලේ තියෙන නාට්‍යයක් රඟ දක්වන්න සුදුසු තැන් එයාලට අවශ්‍ය විදිහට එයාලා පාවිච්චි කරා. පල්ලියෙන් පිටත ගත්තොත් එහෙම දැන් පල්ලිය ඇතුලේ සෙනඟ වැඩි වෙනකොට ഘോഷාව වැඩි වෙනකොට පල්ලිය ඇතුලේ මේක කාලගෝට්ටියක් බවට පත් වෙනකොට සහ මේ ඔය නාට්‍ය වලට විවිධ ලෞකික දේවල් ඔය එක එක විහිළු තාලු දෙපිට කැපෙන මේ වචන කතන්දර වගේ එකතු වෙනකොට ඒක ලෞකිකත්වයේ ටිකක් වැඩි වෙනකොට සහ මේක ഘോഷාකාරී බව සෙනඟ වැඩි වෙනකොට පූජකවරු තීරණය කරා මේක එළියට දාන්න. එළියට දාන්න කියන්නේ අහක් කරන්න විසික් කරන්න නෙමෙයි. පල්ලියෙන් පිටත මේ නාට්‍ය පෙන්වන්න පටන් ගත්තා. එලිමහනේ පෙන්නද්දි ඉතින් වේදිකාවේ පැහැ. අපි බලමු මොනවද මේ එලිමහන් වේදිකා වර්ග කියලා. ඔය එක ස්ටේජ් වර්ගයක් තිබුණා වේදිකා වර්ගයක් බූත් ස්ටේජ් කියලා. මේවා මේ එලිමහනේ තනින් තන ගහපු සාමාන්‍ය ලී වේදිකා. ආයෙ තිබුණා මල්ටිපල් ස්ටේජස් කියලා. ඒ කියන්නේ පිට්ටනියක වගේ තනිතලා අවකාශයක ඔය රවුමට හෝ නැත්තම් පේලියට වගේ හදපු සාමාන්‍ය වේදිකා. ආයෙ තිබුණා මැන්ෂන් ස්ටේජ් කියලා. ඒ කියන්නේ මැන්ෂන් ස්ටේජ් කියන එක පල්ලිය ඇතුළෙත් තිබුණා. පල්ලිය ඇතුලේ තිබුණු අර පල්ලිවල මැදුරු ඔක දැකලා ඉතින් ආරුක්කු ගහලා ලස්සනට පල්ලිවල මැදුරු වගේ එළිය හදපු ඒ වගේ ආදර්ශ වේදිකා. ආයෙ තිබුණ ජංගම රත වේදිකා කියලා දෙයක්. මේක තමයි සුපිරිම වැඩේ. අශ්ව කරත්ත උඩ තට්ටු දෙකේ වේදිකා මේගොල්ලෝ හැදුවා. මේවට තමයි මේ ජංගම රත වේදිකා කියලා කියන්නේ. උඩ තට්ටුවේ රංගපානවා යට තට්ටුවේ ඇඳුම් මාරු කරනවා. නේපත්‍යගාර යට තට්ටුවේ උඩ තට්ටුවේ තමයි රංගපාන්නේ. මේ අපූර්ව වේදිකාව ගැන ඔයගොල්ලොන්ට අදහසක් අපි ඉස්සරහට කතා කරන කරුණුත් එක්ක. අපිට මේ එලිමහන් නාට්‍ය ගැන කතා කරනකොට මධ්‍යකාලීන ජනවන්දනා නාට්‍ය ගැන වෙළඳ ශ්‍රේණි සහ ඒගොල්ලොන්ගේ නාට්‍ය නිෂ්පාදන ගැන කතා කරන්න නැතුවම බෑ. කතා කරන්න වෙනවා. නාට්‍ය පල්ලියෙන් එළියට ආවම ඒවා බාරගත්තේ සාමාන්‍ය මිනිස්සු. ඒ කියන්නේ වෙළඳ ශ්‍රේණි. මේ තිබුණා මේ එක එක නගර, චෙස්ටර් කියලා නගරයක් තිබුණා, යෝක්, කොන්ට්‍රි වගේ නගරවල මේක ලොකුවටම කෙරුණා. මේ නාට්‍ය පෙන්නන එක වැඩේ තියෙන්නේ ඒ වෙළඳ ශ්‍රේණිවල වෘත්තියට ගැලපෙන නාට්‍ය තමයි ඒ අයට බාර දුන්නේ. බලන්නකො ඒකෙත් හැටි. දැන් උදාහරණයක් විදිහට නැව්සාදන්නන්ගේ වෙළඳ ශ්‍රේණියට දෙනවා නෝවා නැව හදපු නාට්‍ය. නෝවා සහ නැව නාට්‍ය. ඒතර පාන් පුලුස්සන බේකරි කට්ටියට දෙනවා දෙවියන් වහන්සේගේ අන්තිම අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය නාට්‍ය. මොකද පාන් තියෙනවනේ. එතකොට ඔය කම්මල් කරුවන්ට දෙනවා කම්මල් කරුවන්ගේ වෙළඳ ශ්‍රේණියට ජේසුතුමාට එන ගැසීම හෝ ඒ හා සම්බන්ධ නාට්‍යයක් කරන්න. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේක. ඊට පස්සේ ඔය රෙදි අපුල්ලන කට්ටිය ඉන්නවනේ ලොන්ඩ්රි කට්ටිය. මේ ඒගොල්ලන්ට දෙනවා ආදම් සහ ඒව නාට්‍ය. මොකද ඒ දෙන්නා මේ නිර්වතින්නේ හිටියා කියලා කියන්නේ. ඒකට රෙදි ඕනෙත් නැහනේ.
නේද? එතකොට ඔන්න ඔය වගේ හරි අපූර්ව ක්‍රමයකට තමයි මේ නාට්‍ය මේ බෙදලා දුන්නේ මේගොල්ලොන්ට කරන්න. නළුවන්ට ගෙවීමක් පවා කරා. වාර්තාවල තියෙනවා ඔය ජුදාස් එල්ලිලා මැරනවට පැන්ස 4ක් දුන්නා. ආයෙ තව එක නළුවෙක් කුකුලෙක් වගේ අඬලනකොට එයාට පැන්ස 4ක් දෙනවා. එසේ නෝ වගේ බිරිඳ විදිහට රඟපානවට ඒ නිලියට පැන්ස 8ක් ගෙවනවා. ඔන්න වගේ කියලා. මේවා මේ දින කිහිපයක් පුරා නගරය පුරාම රඟ දක්වන නිසා මේවට චක්‍ර නාට්‍ය කියලා කියනවා. මේ චක්‍රයක් වගේ තමයි මේවා පෙන්වන්නේ. ඒයි කියලා ඔයගොල්ලොන්ට මම ඊළඟට කියන කරුණු අනුව තේරෙයි. අපි බලමු දැන් මේ චක්‍ර නාට්‍යවල එහෙම නැත්නම් මේ එල්ලිමහනේ පෙන්නපු මේ නාට්‍යවල ලක්ෂණ මොනවද කියලා. විශාලත්වය ගත්තොත් මේ නාට්‍යවල ලෙන්ත් එක දීර්ඝත්වය මේවා නිකම්ම එක නාට්‍යයක් නෙමෙයි. නාට්‍ය 40ක 50ක එකතුවක්. ඇයි අපි එහෙම කියන්නේ? ඔය දැන් මේ එක එක වෙළඳ ශ්‍රේණි වලට අයිති කරත්ත තියෙනවා. මේවා පෙන්නන ජංගම රත පැජන්ට් කියලා අපි කිව්වේ. ජංගම නාට්‍ය රත. ජංගම වේදිකා. පළමු කරත්තේ ලෝකය මැවීම පෙන්නනවා. ලෝකය මැවීම. හරි අර ආදම් සායවයි කතා ඒක. ඒක පෙන්නලා ඒක ඒ කරත්ත යනවා ඉස්සරහට. හරි එතනට දෙවෙනි කරත්ත එනවා. දෙවෙනි කරත්තය ඇවිල්ලා දැන් ලෝකයේ මැවීම පෙන්නලා ඉවරයිනේ. දැන් ආදම් සහ ඒ වගේ කතාව පෙන්නනවා. ඊට පස්සේ ප්‍රේක්ෂකයා එක තැනක ඉඳගෙන මුළු බයිබලයම මෙන්න මේ විදිහට නාට්‍ය මාලාවක් විදිහට කරමනවා. ඒ කියන්නේ ඔන්න දැන් ප්‍රේක්ෂකයෝ වෙනව බලන්න ඇවිල්ලා පාර දෙපැත්තේ ප්‍රේක්ෂකයෝ පෙළ ගහලා ඉන්නවා. දැන් නාට්‍ය කරත්ත ටික දැන් ඔන්න එනවා. ඔන්න පළවෙනි කරත්ත එනවා. ඔන්න දැන් නවතිනවා. දැන් අනිත් කරත්ත ටිකක් පිටිපස්සේ තියෙනවා. ඔන්න පළවෙනි කරත්ත එනවා මේක පෙන්නනවා. එක පළවෙනි නාට්‍ය පෙන්නනවා ඒ කරත්ති. උදාහරණයක් විදිහට ලෝකයේ මැවීම ගන්නකො. ලෝකයේ මැවීම පෙන්නනවා. ඒ කරත්තේ පෙන්නලා ඉවරලා ඉස්සරහට යනවා. ඉස්සරහට ගිහිල්ලා තව තැනකට යනවා. තව තැනකට ගිහිල්ලා ඒක තව තැනක පෙන්නනවා. ඒ කරත්තේ ගියාම අර පරණ තැනට එනව නැවත දෙවෙනි කරත්තේ. ඔන්න දෙවෙනි කරත්තේ පෙන්නනවා ඊළඟ නාට්‍ය. මොකක්ද ඒ නාට්‍ය? උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ලෝකයේ මැවීම පෙන්නලා ඉවරයි. දැන් පෙන්නනවා ආදම් සහ ඒ වගේ නාට්‍ය. ඒක පෙන්නලා යනවා. දැන් අර අතන ඉන්න මිනිස්සු එතනට වෙලාම ඉන්නවා. අර කරත්ත තමයි මාරු වෙන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා නාට්‍ය පෙන්නලා යනවා. මිනිස්සු දැන් ඇවිල්ලා බලන් ඉන්නවා. දැන් ඔන්න ඕක චක්‍රයක් විදිහට යනවා. ඒකයි මේවට චක්‍ර නාට්‍ය කියලා කිව්වේ. මේවා නගරයේ අනුව තමයි මේවා නම් කරලා තියෙන්නේ මේ චක්‍ර. දැන් අපි යෝක් නගරයේ පෙන්වන එක යෝක් චක්‍රය. යෝක් චක්‍රය ඇතුලේ නාට්‍ය 48ක් තිබිලා තියෙනවා. ඊට පස්සේ වේක්ෆීල්ඩ් චක්‍රය. වේක්ෆීල්ඩ් කියන නගරයේ පෙන්නපු නාට්‍ය චක්‍රය අර කරත්ත මේක පෙරහැර වගේ යන්නේ. ඒ චක්‍රය වේක්ෆීල්ඩ් චක්‍රය. මේකට නාට්‍ය 32ක් තිබුණා කියලා කියනවා. ඒ කියන්නේ නාට්‍ය 32ක් කියන්නේ කරත්ත 32ක්. ඒ වගේ. ඉතින් චෙස්ටර් චක්‍රය කියලා එකකුත් තිබිලා තියෙනවා. මේකට නාට්‍ය 25ක් තිබිලා තියෙනවා. සරලවම කිව්වොත් චක්‍ර නාට්‍යයක් කියලා කියන්නේ නගරයක් පුරා ගලාගෙන යන මුළු බයිබලයේම ආවරණය කරන දවැන්ත නාට්‍යමය පෙරහැරක් වගේ දෙයක්. අපි මේකේ මේ රංග ශෛලිය සහ මේගොල්ලෝ පාවිච්චි කරපු මේ විශේෂ ඔය ප්‍රයෝග ගැන කතා කරොත් අපිට කීපයක් සඳහන් කරන්න පුළුවන්. මේ නාට්‍යවලදී මේ අය ප්‍රේක්ෂකයන්ව පුදුම කරන්න මාර තාක්ෂණයක් පාවිච්චි කරලා තියෙනවා. මේගොල්ලෝගේ තිබුණා මේ හෙල් මවුත් එහෙම නැත්නම් අපායේ කට කියලා පසුතලයක්. ඒකෙන් කරලා තියෙන ඔය යක්ෂයෝ එළියට එන්න ඒ කියන්නේ මේගොල්ලෝ අපායේ ඉඳන් තමයි එන්නේ, නිරයේ ඉඳන් තමයි එන්නේ කියලා මේගොල්ලොන්ට කියන්න මේ ඔය කටක් වගේ මකරෙක්ගේ කටක් වගේ දොරක් වගේ එකක් හදලා තියෙනවා. මේකෙන් නළු නිලියෝ එළියට යන්න එන්න ඕනම හදපු එකක් තිබිලා තියෙනවා. ඒක ලස්සනට එක එක උපක්‍රම අනුව හදන්න ඇති. ආයෙත් අපි ග්‍රීක නාට්‍ය කලාව හිම ගැන කතා කරද්දිත් කතා කරන්නේ අර දියුස් එක්ස් මැෂිනා කියලා. අර දෙවියෝ වගේ චරිත උඩින් වේදිකාවට බස්සන්න හසින් අර දුඹකර ක්‍රමයක් පාවිච්චි කරා කියලා. අන්න ඒවත් මේගොල්ලෝ පාවිච්චි කරා. මෙන්න මේ වගේ බොහොම විශේෂ උපක්‍රම මේගොල්ලෝගේ නාට්‍ය පෙන්වන්න මේ ජනවන්දනා නාට්‍යවලදී පාවිච්චි කරලා තියෙනවා. භාෂාව වුණත් ඔය එදිනෙදා කතා කරන භාෂාවට හුඟක් ළඟයි. සාමාන්‍ය ව්‍යවහාරය තමයි පාවිච්චි කරේ. පල්ලියේ ඇතුළේදී නාට්‍ය පෙන්වනකොට ඔය පූජකවරු අර ගායනා මගින් මේක වැඩි හරියක් ඉදිරිපත් කරාට එළියට ආවම මේකට දෙබස් වලටයි ක්‍රියාවන් වලටයි මේකේ මුල් තැන ලැබුණා. අපි ඊළඟට කතා කරන්නේ බොහොම විශේෂ කාරණාවක්. ඒ කියන්නේ දැන් මේ මධ්‍යකාලීන නාට්‍ය කලාව සදාකාලිකව පැවතුන්නේ නැහැනේ. නමුත් මේ මධ්‍යකාලීන නාට්‍ය කලාවේ නාට්‍යවල බලපෑම පසුකාලීනව ආපු විවිධ නාට්‍ය ශිල්පීන්ගේ නාට්‍යවලට බලපෑවා.
අවසාන වශයෙන් මේ මධ්‍යකාලීන නාට්‍ය කලාව පසු කාලීනව ආපු මේ ශ්‍රේෂ්ඨ කලාකරුවන්ට බලපෑවේ කොහොමද කියලා අපි බලමු. ඒ ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් ක්‍රිස්ටෝෆර් මාලෝ, විලියම් ෂේක්ස්පියර් වගේ ශ්‍රේෂ්ඨ නාට්‍යකරු. මෙයාලට මේක ලොකුවට බලපෑවා. කොහොමද බලපෑවේ? මේ මධ්‍යකාලීන නාට්‍යවල අර ග්‍රීක නාට්‍යවල, රෝම නාට්‍යවල වගේ නෙමෙයි ස්ථානීයකත්වයක් නැහැ. මේවා මේ මධ්‍යකාලීන වේදිකාවේ වගේම ෂේක්ස්පියර්ගේ නාට්‍යවලත් තිබුණා. හරි? ඒගොල්ලොන්ගේ ෂේක්ස්පියර් නාට්‍යවල මාලිගාව, සොහොන් පිටිය, මහපාර වගේ ඔය විවිධ තැන්වලට මේ කතාව මාරු වෙනවා. හරි ස්ථාන ඒකීයත්වයක් නැහැ. එකම තැනක මේක කරන්න ඕනේ, නාට්‍ය පෙන්වන්න ඕනේ, රඟ දක්වන දර්ශනය එකම දර්ශනයක් වෙන්න ඕනේ කියලා නැහැ. තව කාරණාවක් තමයි අద్භූත චරිත. දැන් ඔය මිරකල් නාට්‍යවල හිටපු යක්ෂයෝ, භූතයෝ වගේ කට්ටිය ඔය ෂේක්ස්පියර්ගේ මැක්බත්, හැම්ලට් වගේ නාට්‍යවල ඉන්න ඔය මේ ශාස්ත්‍ර කියන කට්ටිය, අවතාර වගේ දේවල් වලට ඒ වගේ චරිත ඉන්න පාර කපලා තියෙනවා. සදාචාර ගැටුම කියන කතන්දරය අපි ගත්තොත් දැන් මොරැලිටි නාට්‍යවල තිබුණු අර හිත ඇතුලේ තියෙන ගැටුම. අර ඒ වගේ ගැටුම් අර හිත ඇතුලේ තියෙන ගැටුම් දැන් ඒවා තිබුණානේ මේ මොරැලිටි නාට්‍යවල. දැන් මේ ෂේක්ස්පියර්ගේ නාට්‍යවලත් දකින්න පුළුවන් මේ තමන්ගේ හිතත් එක්කම තමන්ට තියෙන ගැටුම්. හරි? පලි ගැනීම, ඊර්ෂ්‍යාව වගේ තේමාවන්. ඉතින් මේවා එන්නේ අර මොරැලිටි නාට්‍ය වලින්. ඒ මොරැලිටි නාට්‍යවත් තිබුණේ අර චරිත විදිහට ඒගොල්ලෝ ගෙන්නුවේ ඊර්ෂ්‍යාව, කෑදරකම, තරහව වගේ චරිතනේ මොරැලිටි නාට්‍ය වල ගෙන්නුවේ. ෂේක්ස්පියර් මේවත් එයාගේ නාට්‍ය වලට ගෙන්නවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තමයි මේ ෂේක්ස්පියර්ලගේ, ක්‍රිස්ටෝෆර් මාලෝලගේ මේ නාට්‍ය වලට පසු කාලීනව බලපෑවේ. තවත් එක සුවිශේෂී දෙයක් තමයි මේ මධ්‍යකාලීන නාට්‍යවල තිබුණු මේ ප්‍රේක්ෂාව ප්‍රබලයි කියන එක. මොකද්ද මේ ප්‍රේක්ෂාව ප්‍රබලයි කියන්නේ සහ මොකද්ද මේ ප්‍රේක්ෂාව කියලා කියන්නේ? අපි මේ ගැන කීප විටක් කතා කරලා තියෙනවා. අද ටිකක් අපි සවිස්තරාත්මකව කතා කරමු. නාට්‍යයක් බලන්න ගියාම අපේ ඇහැට සහ කනට දැනෙන ඒ අමුතු ගතිය, එහෙම නැත්නම් ඔය දෘශ්‍යමය ආකර්ෂණයට තමයි අපි ප්‍රේක්ෂාව කියලා කියන්නේ. සරලවම කිව්වොත් ඔය නළුවෝ කියන දෙබස් වගේ දේවල් වලට අමතරව ප්‍රේක්ෂකයන්ව පුදුම කරවන්න වේදිකාව උඩ පාවිච්චි කරන හැම දෙයක්ම මෙන්න මේ ප්‍රේක්ෂාව කියන එකට අයිති. මධ්‍යකාලීන නාට්‍යවල ප්‍රේක්ෂාව ගැන අපිට දකින්න ලැබුණේ මෙන්න මේ වගේ දේවල්. මේවල තිබුණා බොහොම ප්‍රබල දෘශ්‍යමය අලංකාරයක්. ඔය රජවරුන්ගේ දිලිසෙන ඇඳුම්, දේවදූතයන්ගේ සුදු පාට ලස්සන පියාපත්, ඔය යක්ෂයන්ගේ භයානක වෙස්මූණු වගේ දේවල්. ඊට අමතරව මේගොල්ලෝ පාවිච්චි කරපු විශේෂ ප්‍රයෝග, අර මම කලින් කිව්ව හෙල් මවුත්, එහෙම නැත්නම් අපායේ කට වගේ අර ගිනි පිට වෙන මකර කටක් පාවිච්චි කරා. මේක ඒ කාලේ තිබුණු මේ මරුම ප්‍රේක්ෂාවක්. ඒ වගේම අර දොඹකර පාවිච්චි කරලා මේ දේවදූතයන්ව අහසින් බස්සන එක. ඒකත් ප්‍රේක්ෂකයෝ පුදුම කරපු බොහොම අපූර්ව දර්ශනයක්. ආයෙ ඔය පාවිච්චි කරපු සමහර පාවෙන වලාකුළු වගේ දේවල්, අර බෙර හඬ පාවිච්චි කරලා මවපු අකුණු හඬවල්, පාරිසරික ශබ්ද වගේ දේවල්, ඔය වැස්ස මැව්වා මේගොල්ලෝ වතුර පාවිච්චි කරලා මේ වගේ දේවල්. ආයෙ ඔය මේ පැජන්ට් රත කියන ඒවා. ඒ කියන්නේ අර ජංගම වේදිකා. එතකොට ඉතින් ඔය වීදි දිගේ ඇදිලා යනකොට ලස්සනට සරසපු ඔය රෝද හතරක් උඩ කරත්ත වේදිකාවක් දැක්කම ප්‍රේක්ෂකයන්ට ඇති වුණේ හරිම ආකර්ශනීය හැඟීමක්. කෙටියෙන්ම කිව්වොත් නාට්‍යයක කතාව අපේ මොළයට දැනෙනකොට ප්‍රේක්ෂාව අපේ ඇස් දෙකට සහ හදවතට නාට්‍ය සමීප කරනවා. ඒක හරියට ඔය අද කාලේ චිත්‍රපටිවල තියෙන මේ විෂුවල් ඉෆෙක්ට්ස්, එහෙම නැත්නම් අපි ඒවට කියනවා මේ VFX කියලා කියනවා. ඒ සම්බන්ධව දන්නයි දන්නවා. ඒ කියන්නේ දැන් ඔය හොලිවුඩ් චිත්‍රපටිවල එහෙම දැන් නම් ඔය බොලිවුඩ් වලත් තියෙනවා, ලංකාවෙත් තියෙනවා කොටින්ම. චිත්‍රපටිවල තියෙන පොදුවේ සමස්තයක් විතර ගත්තාම VFX, visual effects, ඒ කියන්නේ අපිට ඇත්තටම කරන්න බැරි නමුත් පරිගණක තාක්ෂණය මගින් පෙන්වන දේවල්. උදාහරණයක් ගත්තොත් ගොඩනැගිල්ලක් පිපිරිලා යන දර්ශනයක් ගන්නකො ඔය චිත්‍රපටයක තියෙන එකක්. එහෙම නැත්නම් මිනිස්සෙක් උඩින් පාවෙලා යන දර්ශනයක් ගන්නකො. දැන් සුපර්මෑන් වගේ චිත්‍රපටයක එයා උඩින් පාවෙලා යන ඒවා මේව කරන්නේ visual effects වලින්. දැන් ඇත්තට පාවෙලා යන්නේ නැහැ. ඒතර මෙන්න මේ වගේ. ඒකට ඒ වලින් තමයි ප්‍රේක්ෂකයන් ওই චිත්‍රපටයට ආකර්ෂණය කරලා තියාගන්නේ. ප්‍රේක්ෂකයෝ මේ චිත්‍රපටියත් එක්ක බැඳෙන්නේ අන්න ඒවා ප්‍රබල වෙන තරමට. ඒක හොඳට තාත්විකව පෙන්වුවොත් ප්‍රේක්ෂකයෝ
චිත්‍රපටයට සමීප වෙන ප්‍රමාණය වැඩි. ඉතින් ලංකාවේ තියෙනවා සමහර චිත්‍රපටි ඉතින් ඒවල නම් ටිකක් මේ විෂුවල් ඉෆෙක්ට්ස් හරි ප්‍රාථමිකයි. නමුත් දක්ෂ නිර්මාණ තියෙනවා ලංකාවේ බිහි වෙච්ච. ඉතින් ඒ වගේ ඉතින් ඒ වගේ වැඩක් තමයි මේ ඔය මධ්‍යකාලීන නාට්‍යවල තිබුණේ. ප්‍රේක්ෂාව ප්‍රබල කරන්න මේගොල්ලෝ එක එක උපක්‍රම පාවිච්චි කරා. දෘශ්‍ය සැරසිලි, තාක්ෂණික උපක්‍රම මේ වගේ දේවල් පාවිච්චි කරා. ඉතින් අපි අද කතා කරේ නාට්‍ය කලාවේ හරිම වැදගත් යුගයක් ගැන. පල්ලිය ඇතුලෙන් පටන් අරන් වීදියට ඇවිල්ලා, ඒ කියන්නේ පල්ලියෙන් එළියට ඇවිල්ලා අන්තිමට ෂේක්ස්පියර්ටත් එයාගේ නිර්මාණවලට පාර කපපු මධ්‍යකාලීන ජනවන්දනා නාට්‍ය ඉතිහාසය ඔන්න ඔහොමයි. අවසාන වශයෙන් අපි අහන්න ඕනේ මේ නාට්‍ය කලාවෙන් මොකද්ද උනේ කියලා. ඇත්තටම කියන්නේ මේ මධ්‍යකාලීන නාට්‍ය කලාවෙන් මොකද්ද සිද්ධ වුනේ? ඇත්තටම මේක තමයි පස්සේ කාලේ කාපු අය විලියම් ෂේක්ස්පියර් වගේ ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවන්ට අපි කලින් කිව්වත් වගේ එයාලගේ නිර්මාණවලට මාර්ගය විවර කරේ. වේදිකාව මත මරණය පෙන්වීම, යක්ෂයන් සහ අවතාර වගේ චරිත පාවිච්චි කිරීම සහ මිනිස් හිතේ ඇතිවන ගැටුම් නිරූපණය කිරීම මේ නාට්‍ය සම්ප්‍රදායේ උරුම වුණු බොහොම වටිනා කියන දේවල්. ඉතින් පල්ලිය ඇතුලේ පුංචි ගීතිකා ඛණ්ඩයකින් පටන් අරගෙන පුංචි කවි ගායනා වලින් පටන් අරගෙන ආරම්භ වුණු මේ ජනවන්දනා නාට්‍ය ලෝක නාට්‍ය ඉතිහාසයම වෙනස් කරන්න සමත් වුණා. එහෙම නැත්නම් ඔය ෂේක්ස්පියර්ලා වගේ, ක්‍රිස්ටෝපර් මාළුලා වගේ ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවන්ගේ නිර්මාණ ප්‍රබල වෙන්නේ නැහැනේ. ඉතින් ඒගොල්ලෝ ඒ ආభాෂය ගත්තේ නැත්තම්. ස්තුතියි වීඩියෝ එක බැලුවට. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරන්න, යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඊළඟ දවසක ඊළඟ පාඩමත් එක්ක හම්බ වෙනකම් ජය වේවා.